ඉක්මන් නැගිටින්න. මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්න එකම මිනිස්සයා තමයි ඔයා. තව පැය 3කින් මුළු ලෝකෙම අඳුර වෙයි. පොඩ්ඩක් හිතන්න ඔයා හෙට අවදි වෙනකොට මේ ලෝකෙ වෙන කවුරුත් නැහැ. ශබ්ද නැහැ, වාහන නැහැ, කිසිම දෙයක් නැහැ. මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්න එකම මිනිස්සයා ඔයාගේ. ඔයාට මුලදී නම් ලොකු නිස්කලංක බවක් දැනේ. හැබැයි නිස්කලංක බව තියෙන්නේ චුට්ටි වෙලා. ඒයි කියලා දන්නවද? පළවෙනි පැය 3 ඇතුළත ලෝකේ තියෙන විදුලි සැපෙම සම්පූර්ණයෙන්ම නැවතිලා මුළු ලෝකෙම අඳුරක් බවට පත් වෙනවා. විදුලිය කියන්නේ ඉබේ අපිට ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ඉල්ලුම හා සැපයම බැලන්ස් කරන ඉංජිනේරුවන් දහස් ගණනකගේ අධීක්ෂණය යටතේ සිදුවෙන වැඩක්. ඉතින් මේ වගේ දෙයක් වුණාම මේ පද්ධති ඔක්කොම පාලනයෙන් තොර වෙලා කඩා වැටෙන්න ගන්නවා. දැන් පහකට පස්සේ ඔයාට නොදැනීම අමුතුම භයානක දෙයක් සිද්ධ වෙන්න ගන්නවා. ඒ තමයි ඔටෝ පයිලට් මුඩ් එකේ දුවන බිස්නස් එයාක්‍රාෆ්ට්. ඒ වගේ නියමුවක් නැති නිසා ඔක්කොම ඉන්ධන ඉවර වෙලා ආයෙත් පෘථිවියට කඩා වැටෙන්න ගන්නවා. මේ අතර ඊටත් වඩා ගොඩක් භයානක දෙයක් සිද්ධ වෙන්න පවතිනවා. ලෝකේ පුරා තියෙන න්‍යෂ්ටික බලාගාර ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ගේ අධීක්ෂණය යටතේ. මේවා අධීක්ෂණය කරන්න මිනිස්සු නැති නිසා ඒ වගේ සම්පූර්ණ කූලින් සිස්ටම් එක අකර්මණ්‍ය වෙලා අධික විදිහට රත් වෙන්න ගන්නවා. එන්න මේ හේතුව නිසා ලොකු න්‍යෂ්ටික පිපුරුම් වලින් ඒ ඔක්කොම බලාගාර විනාශ වෙලා යනවා. ඔයාගේ වෙලාවට ඔයා ඊළඟ අහල පහල නැති වෙයි කියලා අපි හිතමු. හැබැයි මේ මොඩ දෙය නතර වුණත් සෝබාදහම නම් නතර වෙන්නේ නැහැ. ටික කාලයක් යනකොට අපි මේ දැකපු ලොකු නගර හැමදේම ගස් කොළන් වලින් වෙහෙලා යනවා. මිනිස්සු නැති නිසා පෘථුවිය ආයෙත් හුස්ම ගන්න පටන් ගන්නවා. අවුරුදු 15ක් විතර යනකොට ඔය ආස උසට තිබ්බ බිල්ඩින් ඔක්කොම සම්පූර්ණයෙන් පොළොවට සමතලා වෙන්න ගන්නවා. ඒත් එක්කම අපේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දි รา පත් වෙලා සම්පූර්ණයෙන්ම පෘථුවියට කඩා වැටෙන්න ගන්නවා. ඒත් එක්කම අපේ පෘථුවිය වටේ කක්ෂගත වෙලා තිබ්බ ඔක්කොම චන්ද්‍රිකා අරහා සමානව පෘථුවියට කඩා වැටෙන්න. පොඩ්ඩක් හිතලා බලන්න මේ සිදුවීම ඔයාගේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් වුණොත් ඒ අත්දැකීම මොන වගේ වෙයිද? මේ මොන දේ වුණත් පෘථුවියට එක දවසෙන් නම් ආයි තිබ්බ තත්ත්වයටපත් වෙන්න බෑ. මේ වෙනකම් පිට වුණු කාබන් ඩයොක්සයිඩ් සියවස් ගණනාවක් යනකම් අපේ වායු ගෝලයේ තියෙනවා. තව මෝටර අද ගල් අඟුරු කර්මාන්ත වගේ දේවල් නිසා ඉහළ ගියපු ගෝලීය උණුසුම ආයෙත් පෙර තිබ්බ මට්ටමටම එන්න අවුරුදු 100 ගාණක් යනවා. හැබැයි මේ හැමදේම ඇතුලේ ඔයාට බලා ගන්න පුළුවන් ආයෙත් හෙමින් යථා තත්ත්වයටපත් වෙන ලස්සන ග්‍රහලෝකයක්. හැබැයි ඔයා මේ ග්‍රහලෝකෙ ඉන්න නිරීක්ෂ එකෙක්. ඉතින් ඔයා මේ ලෝකෙ ඉන්න අන්තිම කෙනා වුණොත් ඔයා මොකද කරන්න කියලා කමෙන්ට් එකක් දාන ගමන් ප්‍රොෆයිල් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ වෙබ් එකට ඇවිල්ලා මේකේ සම්පූර්ණ විස්තරය කියලා. sriastro.space